ළමයි කියන්නේ බුද්ධිමත් අයද මෝඩයිද? ළමයි කියන්නේ කවුද? ළමයි? මෙහෙම හිතමු. තාම මෝඩ අය. මෝඩයෝ කියන්න බෑ. ඇයි තාම මෝඩයි කිව්වේ? තාම දන්නේ නැහැ. විභාගේ ෆේල් වුණොත් කෙලවෙන විදියක් දන්නේ නැහැ. පාස් වුණොත් එන ක්‍රෙඩිට් එක මොන වගේද දන්නේත් දන්නේ නැහැ. රස්සා හොයන පොලිම කොච්චර දිගද දන්නේ නැහැ. ලෝකේ කොච්චර ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. දන්නේ මොනවද? සොනික් ගැන, සුපර් සිවා, සිවන්‍යගේ අම්මගේ රෙද්ද. හරි? ඕන්න ඔය වගේ ටිකක් දන්නවා. හැරෙන්න කිසිම මේ වැදගත් දෙයක්, බහුතරයේ වැදගත් දේවල් එහෙම දන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්න. ඒ නිසා ළමයි ඔයාලා ගන්න තීරණ වලින් බහුතරයේ වැරදි. ඔයාලා ගන්න තීරණ වලින් බහුතරයේ වැරදි. ඇයි මං එහෙම කියන්නේ? තීරණ ගන්න පදනමක් තියෙන්න ඕන. ඒ පදනම ඔයාලා ළඟ නැහැ. කොටින්ම ඔයාලට අයිති නැහැ. ඔයාලගේ ඇඳුම ඔයාලට අයිති නැහැ. ඔයාලගේ අම්මලා කිව්වොත් එහෙම පොලිසිය නඩුවක් දැම්මොත් එහෙම මට අයිති දේවල් මට අපෝ දියන් කියලා. යට එකේ ඉඳන් ගලවලා දෙන්න වෙනවා. ඔයාලා අඳින්නේ අනිත් අයගෙන්. මොකද්ද කියලා බලමු. ඔයාලා ගෙදරින් එන්න කලින් සල්ලි ඉල්ලන්නේ නැද්ද අම්මලාගේ? ඉල්ලනවා. කෑම ඉල්ලන්නේ නැද්ද ගිය ගමන්? ඉල්ලනවා. අනිත් අයගෙන් කෑම වීමයි සල්ලි ඉල්ලන අයට කියන නමක් තියෙනවා. අම්මලා ඒ හින්දා අපි නම්බුකාර හිඟන්නු වෙමු. අපි නම්බුකාර විදිහට ඉන්නේ. කොහොමද? අපි ඒව ඉල්ලනවා තමයි. හැබැයි ඒ ගන්න දේවල් අවභාවිතා කරන්නේ නැතිව ඉමු. එහෙම නැත්නම් නම්බුකාර විදිහට තමයි ඉන්නේ. ක්ලාස් ෆී එක අරගෙන මෙතෙන්ට ඇවිත් නිදාගන්නේ නැහැ. ඒක නම්බුකාරකමක් නෙවෙයි. පාර දිගේ ලව් කරන්නේ නැහැ. කොහෙවත් ලව් කරන්නේ නැහැ. පාර දිගේ විතරක් නෙමෙයි. හරි? ඒක නම්බුකාරකමක් නෙමෙයි. අපි මේ වැඩේට ફોකස් වෙමු. එහෙනම් ළඟ ඉන්න වැතිරි වැඩෙන යාළුවාට මේ සංඥාව දෙන එක ඔයාලගේ යුතුයකමක්. හරි? උඹ ගැන කියන පොඩක් අහගෙන ඉන්න. CHONS මට